හෙලෝ ගයිස් ඔන්න හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මං අලුත් වීඩියෝ එකකින් අරන් ආවේ දැන් අපේ කූඩුවේ අප්ඩේට් එක. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු දැන් කූඩුවේ තත්ත්වය කොහොමද කියන එක. ඔන්න ගයිස් ඉතින් දැන් අපේ කූඩුවේ සම්පූර්ණයෙන්ම වගේ තනකොළ වැවිලා තියෙන්නේ. ඒ වගේම මම මෙන්න මෙතන ගස් ටික පොඩ්ඩක් ආපහු වෙනස් කරා. මෙතන තිබ්බ සේර පඳුර මැරුණා. ඒකින්ද මම ඒක ගැලෙව්වා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතක ඇති මම දන්නේ මේ ගස්වල නම් මොනවද කියලා නම් මෙන්න මේ පඳුරක් තිබ්බන්න අර හරිය. මං ඒ පඳුර කෑලි කෑලි වලට ගලවලා පොඩි පොඩි වෙලි හිටවුවා. අපේ යාළුවෙකුත් කූඩුව ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ගස් ටිකක් දැන් හොඳට හැදිලා තියෙන්නේ. ඒ වගේම සේර ගහත් හොඳටම හැදිලා තියෙන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් ආවා. ඔයගොල්ලන්ට මතක ඇති මෙතන අපි හිටවල තිබ්බ ටිකක් ලොකු බලුදන් ගහක්. එහෙම නැත්නම් මාදන් ගහක්. ඒ ගහ මැරුණා. ඊට පස්සේ මම තව දන් ගහක් ගෙනත් හිටවුවා. හැබැයි මන් දන්නේ හේතුව මොකක්ද කියලා. ඒ ගහත් හිමින් සැරේ මැරුණා. මැරිගෙන යනවද තාම පැනේ හැදෙනවද මන් දන්නේ මොකක්ද හේතුව කියලා. ඊට පස්සේ මෙතන තිබ්බ සේර ගහ අපි අන්න අතෙන්ට දැම්මා. හැබැයි එතෙනින් හිටවුවාට පස්සේ සේර ගහ නම් පොඩ්ඩක් පැලවෙගෙන එනවා. ඊට පස්සේ මම මෙන්න මෙතෙන්ට හිටවුවා කෝවිටියා ගහ. ඒකේ කොළ දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මම දන්නේ හේතුව මොකක්ද කියලා. ඉතින් කවුරු හරි දන්නවා නම් ඒකට හේතුව මොකක්ද කියලා පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. මේ ගස් දෙක මැරිලා නම් ආපහු ඒ ගස් දෙකට ගස් දෙකක් හිටවන්න බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි දැන් පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. හරි. දැන් අපිට පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි අපි මේ කේජ් එක මුලින්ම ඇත්තරම අස් කරේ. ෆින්චර්ස්ලා මේකෙන් අයින් කරේ. මම මේකට රින්නෙක්ස් පැටව් ටිකක් දාලා ලොකු කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි දැන් කේජ් එක තියෙන විදිහත් එක්ක මේකට රින්නෙක්ලට වඩා පොඩි සත්තු මැච් වෙනවයි කියන එක මට ආපහු හිතෙනවා. මොකද මේ කේජ් එකේ මම කලින් ෆොටෝස් ටිකකුත් දාන්නම්. කේජ් එකේ මුල්ම කාලේ මේ විදිහට නෙමෙයි තිබ්බේ. මේක පොළව තනිකරම බොරළු පොළවක් තිබ්බේ. ඉතින් දැන් ගස් වැවිලා තනකොළත් ඇවිල්ලා කොළ පාටත් එක්ක මේක අමුතුම වයිබ් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේ ගහ ඇත්තට මේ මොනවද දඹල වැලක්. මේ දඹල වැලත් මාර ලස්සන විදිහට කූඩුවේ ගිහින් තියෙනවා. ඉතින් ඒකයි තව ඔයගොල්ලන්ට මතක ඇති මුල්ම වීඩියෝ එකේ තිබ්බා මේ කූඩුවේ එහා පැත්තේ වවලා තිබ්බ දාස්පෙතිය ගස්වල අතු වගේක් ඇතුළට ඇවිල්ලා මල් පිපිලා තිබ්බා. ඇත්තටම දාස්පෙතිය නම් මැරුණා. හැබැයි මම තව දාස්පෙතිය යායක් එහා පැත්තෙන් වවලා තියෙනවා. ඉතින් තව ටික දවසකින් ඒකේ මල් ටිකත් මේ පැත්තට එයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ඒරියා එකේ යට කොළ පාටට පුංචි පඳුරු වගේක් තියෙනවා. එහා පැත්තේ කොනේම අපේ සේර පඳුර තියෙනවා. මේ පැත්තෙන් කහ පාට මල් ටිකකුත් ආවට පස්සේ මේකට රින්නෙක්ලට වඩා මම හිතන්නේ නම් පොඩි සත්තු සෙට් එකක් දැම්මොත් හොඳයි කියලා. ඉතින් අපි මේ කේජ් එකට පොඩි කුරුල්ල ශ්‍රෑණක් දානවා නම් අපි කාරණා තුනක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. පළවෙනිම දේ අපි මේ දාන සත්තු සෙට් එකම රෑනක් වශයෙන් හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ රෑනේ බෝ වෙන සත්තු වර්ගයක් වෙන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි එහෙම දානවා නම් ඒ සත්තුන්ගේ හයිබ්‍රිඩ්ස් වර්ග. ඒ කියන්නේ එකම ස්පීසිස් එක සබ් ස්පීසිස් නැති සත්තු වර්ගයක් වෙනවා නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ සරලවම කියනවා නම් දැන් අපිට මේකට ඇෆ්‍රිකන් ලව් බර්ඩ් වගේ දැම්මොතින් ඇෆ්‍රිකන් ලව් බර්ඩ්ස් ලගේ සබ් ස්පීසිස් 9ක් තියෙනවා. ඉතින් ඒ අතර කලවම් වෙලා එන පැටව් ජාතියක් ජම්මයක් නැති හයිබ්‍රිඩ් සත්තු වෙන්න chance එක වැඩි රෑනක හැදුවොතින් එක ජාතිය සත්තු දාලා. ඉතින් එහෙම නැති රෑනේ හදන්න පුළුවන් එක සබ් ස්පීසිස් එකකින් වර්ණ ගොඩක් තියෙන සතෙක් වෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි අපි මෙතෙන්ට දාන සත්තු මාකට් එකේ හොඳ ඉල්ලුමක් තියෙන ඒ වගේම හොඳ ප්‍රොඩක්ෂන් එකක් තියෙන සත්තු වගේක් වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉක්මනට බෝ වෙන සහ පැටව් වැඩි ප්‍රමාණයක් එන සත්තු වගේක් වෙන්න ඕනේ. ඉතින් ඔය සේරම කල්පනා කරද්දි මගේ ඔළුවට ආවේ එකම එක සත්තු වර්ගයක්. ඒ තමා මෙන්න මෙයාලා. මේ ඉන්නේ Java Finchers. එහෙම නැත්නම් Java Sparrow.
ඉතින් මෙතන මියුටේෂන් සිද්ධියට කලර්ස් දෙක තුනක්ම තියෙනවා. ඇල්බිනෝ ඉන්නවා, ඊට පස්සේ පයිඩ් ඩොයක් ඉන්නවා, ෆෝන් ඉන්නවා, සිල්වර් ඉන්නවා, ඊට පස්සේ ග්‍රේත් ඉන්නවා. හැබැයි මේ සේරම තාම පැටව. තාම කලර්ස් සම්පූර්ණ කම්ප්ලීට් වෙච්ච නැති සත්තු. මම හැමතිස්සෙම අනිත් අයටත් කියන දෙයක් තමයි සත්තු හදනකොට සත්තු ගනිද්දි පැටව ගන්න බ්‍රීඩින් පෙයාස් හොයන්න එපා කියලා. ඉතින් ඒක හින්දාම තමයි මම මෙතෙන්ටත් පැටව සෙට් එකක් ගෙනල්ලා තියෙන්නේ. ඒකට ප්‍රධානම හේතු 3-4ක් තියෙනවා. අපි එකක් දෙයක් ගැන කතා කරොත් පළවෙනිම දේ සාමාන්‍යයෙන් බ්‍රීඩින් සත්තු කියලා ගොඩක් වෙලාවට ගනිද්දි අපි ඒ සත්තුන්ගේ ඇත්ත වයසවල් දන්නේ නැහැ. එතකොට ගොඩාක් වෙලාවට ගොඩක් වයසට ගියපු සත්තු අපිට හම්බෙන්න තියෙන chance එක වැඩි. අනිත් කාරණාව තමයි ගොඩක් වෙලාවට එහෙම සත්තු ගොඩක් කට්ටිය එක එක විටමින්ස් දීලා එක එක જાතියේ බෙහෙත් වර්ග දීලා සත්තු අවුල් වෙච්ච සත්තු අපිට හම්බෙන්න පුළුවන්. ඉතින් පැටව ගත්තහම තියෙන ඒ රිස්ක් එක ගොඩක් දුරට අඩුයි. ඒ වගේම තමයි අපි දන්නෝ මේ සත්තුන්ගේ දල වශයෙන් හරි වයස කොච්චරක් වෙනවද කියන එක. ඊට අමතරව අපි දැන් දන්නවා අපි මේ සත්තුන්ට කොයි විදිහට සලකලා තියෙන්නේ කියන එක. ඉතින් ඒ සත්තුන්ගේ හරි අයිඩියා එකක් ගන්න අපිට මේ විදිහට පුළුවන්. අපි මේ Java set එක ලබන සතියේ මේ කේජ් එකට නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක හින්දා අපි මේ කේජ් එකේ අන්තිම විදිහට අපිට මේකේ පර්චේස් ටික ඒගොල්ලන්ට වහලා ඉන්න අතු ටිකයි ඊට අමතරව තව එක දෙයක් ඕනේ අත්‍යවශ්‍යම දෙයක් මේ කේජ් එකට ටැප් එකක් ගේන්න හදන්නේ. ඉතින් අපි මේ ටැප් එක ගන්න හදන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති මේ තියෙන මගේ ring neck breeding setup එක. මේකේ තියෙන ටැප් එකක් තියෙනවා මෙතන. මේ ටැප් එකෙන් අපි මේක ඇතුළට බටයක් අරගෙන ඒක ඔන්න ඔය ධාරි දිගේ ගෙනල්ලා මෙන්න මෙතනින් උඩට අපි ටැප් එකක් හයි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව අපි මේකේ කේජ් එකේ purchase අතු කෑලි ටිකක් ගහන්නත් බලාපොරොත්තු වෙනවා සත්තුන්ට වහලා ඉන්න සහ ඒගොල්ලන්ට උපරිම නිදහස ගන්න පුළුවන් වෙන විදිහට. ඉතින් අපි බලමු මේ වැඩ ටික කොහොමද කරන්න කියන එක. ඉතින් අපි ටැප් එක නම් හයි කරගෙන ඉවරයි. ඉතින් එතකොට අපිට කූඩුවට වතුර දාන්න, ඒ කියන්නේ පැලවලට වතුර දාන්න, භාජන එහෙම හොද ගන්න මේක ඇතුළේ ඉඳන්ම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි පර්චේස් ටිකකුත් ගැහුවා මේකට. ඒ සේරම අපි ඩම්බෙල් වලින් තමයි එල්ලුවේ. ඒ වගේම මෙන්න මෙතන මේ මොනවාද දම්බල වැල් සෙට් එක අස්සේ අපි එක මේ එකක් ගැහුවා. ඇත්තටම මගේ මුලින්ම කූඩුව ගහද්දී අපි ප්ලෑන් කරලා තිබ්බෙත් ඔය විදිහට මේව ටිකක් ගහන්න තමයි. හැබැයි මම තාම මේ හරියේ ගැහුවේ නෑ. මොකද පොඩි සත්තුන්ට ගොඩක් වෙලාවට කුරුළු ගෝයා වගේ සත්තුන්ගෙන් ඇටැක් වෙනවා. එතකොට මේ වගේ තැනක නම් ඒගොල්ලොන්ට බේරලා ඉන්න පුළුවන්. මොකද වටෙන්ම කවර් වෙලා තියෙන්නේ. හැබැයි අර වගේ තැනක මේ වගේ තැනක ඉඳෙද්දි කුරුළු ගෝයා ගැහුවොතින් වෙන්න පුළුවන් ඩැමේජ් එක වැඩි. ඒ වගේම තමයි මෙතන ඔයගොල්ලොන්ට පේනවා ඇති දඹල වැලෙන් හින්දා උඩිනුත් හොඳ ආවරණයක් වෙලා තියෙනවා. මේ පැත්තේ අපි එක පොල්ලක් එල්ලුවා. ඊට පස්සේ කූඩුවේ අනිත් පැත්තෙන් අපි එක පොල්ලක් එල්ලලා තියෙනවා. තව එක පොල්ලක් අපිට ඉතුරු වුණා. ඒ පොල්ල මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන මේ හරියෙන් ඒක එල්ලන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව මම මුලින් කිව්වා ඔයගොල්ලන්ට මතකද මම මෙන්න මෙතෙන්ට පොඩි දෙයක් කරන් හිතාගෙන ඉන්නවා කියලා. මෙතනට ඇත්තරම මේ බර්ඩ් බාත් එකක් ගේන්න තමයි හදන්නේ. තාම මට බර්ඩ් බාත් එක හම්බුන්නේ නැහැ. හම්බෙච්ච ගමන් අපි මෙතෙන්ට තමයි ගේන්න හදන්නේ. ඊට පස්සේ ඒකයි යටට මේ බර්ඩ් නෙස්ට් පැලේ එහෙම තියලා ලස්සනට ඒක හදලා එතකොට මෙන්න මෙතන උඩින් මේ පර්ච් එක වැහුවට පස්සේ අපිට ලස්සනට සත්තු ටික බලන්න පුළුවන්. බර්ඩ් බාත් එකට නානවා ඒ වගේ වීඩියෝස් උනත් ගන්න කරන්න පුළුවන්. ඒ වගේම මමත් ඇත්තරම් මේ කූඩුව මෙතනින් තිබ්බට පස්සේ දැක්කේ අපි පොඩ්ඩක් බලමු සාමාන්‍ය ෆින්චර්ස්ලා මේ Java set එක මේ කූඩුවට ආවම කොයි වගේ වෙයිද කියන එක මේ කූඩුව නිකම් පොඩ්ඩක් බිමින් තියලා මම පොඩි වීඩියෝ කැල්ලක් අරගෙන පෙන්නන්නම්. ඕගොල්ලොන්ට පේනවද මේගොල්ලෝ කේජ් එකේ ඉඳෙද්දිත් මේ කොළ පාටත් එක්ක ඒගොල්ලෝ හරි ලස්සනට කැපිලා පේනවා. ඉතින් ඕගොල්ලෝම හිතන්න
තව සතියකින් විතර අපි මේ කේජ් එකට මේගොල්ලොන්ව නිදහස් කරාම කොයි වගේ ආතල් එකක් තියෙවිද පොඩි දෙයක්. දැන් කට්ටිය බලනවා ඇති ඇයි මෙච්චර කූඩුව ලෑස්ති වෙලා තියෙද්දි සත්තු ටික දැම්ම නිදහස් කරන්න නැති කියලා. ඒකට හේතුව තමයි අලුතින් සත්තු ගෙනාවට පස්සේ මම කරන දෙයක් සහ මම අනිත් අයට රෙකමන්ඩ් කරන දෙයක් තමයි සත්තුන්ව ක්වොරන්ටයින් කරන එක. මොකද අපි වෙන කොහෙන් හරි සත්තු සෙට් එකක් ගෙනාවට පස්සේ අපි දන්නේ නැහැ මේ සත්තුන් ඇඟේ යම්කිසි ලෙඩක් තියෙනවද නැද්ද කියන එක. සහ පණුවක් ඉන්නවද නැද්ද කියන එක. ඉතින් හොඳම දේ තමයි අපේ කූඩුවකට නිදහස් කරන්න කලින් ඒ සත්තුන්ව සතියක් හෝ අඩුම සති දෙකක්වත් ක්වොරන්ටයින් පීරියඩ් එකකදී යන එක. ඉතින් මම මේ ඉස්සරහා වීඩියෝ සෙටප් එක සීරීස් එකෙන් ඒගොල්ලෝ කොහොමද ක්වොරන්ටයින් කරන්න කියන එක ගැනත් වීඩියෝ සෙට් එකක් අරන් එන්නම්. ඉතින් මේ වගේ අලුත් වීඩියෝස් බලන්න පෙට්බාන් ශ්‍රී ලංකා අපිත් එක්ක එකතු වෙන්න. ඉස්සරහට තව ලස්සන වීඩියෝස් ගොඩාක් එන්න තියෙනවා. එහෙනම් අද අපි සමු ගන්නවා.